ඉතින් බැලු බැල්මට දැක්කේ ඔයා නිකන් බීච් එකක් වගේ නේද? නෑ නෑ මේ තමයි ලෝකේ ලොකුම ෆූල් එක. ඉතින් මේක තියෙන්නේ චිලි දේශයේ ඇල්ග්‍රබ්බෝ වල. ඉතින් බලන්නකො මේකේ විශාලත්වය. මේකේ විශාලත්වය මීටර් 1013ක් කිව්වොත් ඔයාට පිස්සු හැදෙනවා. ඉතින් කිලෝමීටරයකට වඩා වැඩි. ඉතින් බලන්නකො මෙන්න මෙයා හදන්නේ මොකක්ද කියලා. ඉතින් බැලුව බැල්මට චොක්ලට් වලින් හදන දෙයක් වගේ නේද? ඉතින් මෙයා හදන්නේ යෝධම යෝධ සපත්තුවක් කිව්වොත් විශ්වාස කරනවද? ඉතින් නයිකි සපත්තුවක් තමයි මෙයා මේ ලස්සනට හදන්නේ. ඉතින් බලන්නකො හැඩවෙන ලස්සන කොච්චරනම් ටැලන්ටයක් මෙයාට තියෙන්න ඕනේද? ඉතින් ලස්සනට කැටයම් කරන හැටි දැක්කාම පිස්සු හැදෙනවා නේද? ඉතින් බලන්නකො මෙයා දැන් ක්‍රියේට් කරන්නේ මේකේ වටේ. හරි. ඔන්න දැන් මෙයාලා හැත්වෙන්නේ සපත්තුවේ ලේස් එක ක්‍රියේට් කරන්න. හරි. දැන් නම් වැඩේ ඉවරයි වගේ. හරි. තව පොඩ්ඩක් ස්ප්‍රේ කරලා මේක ක්වොලිටිව ගන්න තමයි මෙයා යන්නේ. ඔන්න බලන්නකො ෆයිනල් අවුට්පුට් එක. පිස්සු හැදෙනවා. ඉතින් ඇත්තටම මෙයාට රෙස්පෙක්ට් කරන්න ඕනේ මෙච්චර ලස්සන ෂූ එකක් සුපිරියටම චොක්ලට් වලින් හැදුවට. ඉතින් මේ වීඩියෝ එක දිහා හොඳට බලන්න ළමයි. ඔබ මේ දැන් දකින්නේ මීටර් 4ක් විතර දිග තඩිම තඩි ගොදුරක් ගිරපු ඇනකොන්ඩෙක්. ඉතින් මෙයා හරි ලස්සනට කැමරා කාචයට හසු වෙලා තියෙනවා. ඉතින් බලන්නකො සයිස් එක. ඉතින් දැන් මේ ඔබ දකින්නේ ගැඹුරු මුහුදේ ඉන්න අමුතුම උදු ජෙලිෆිෂ් කෙනෙක්ව. ඉතින් බලන්නකො මෙයාගේ මූණ හැටි. ඉතින් මේක බලන සියලුම දෙනා සැන්ඩ්විච් මීට කලින් කාලෙද කියලා මම හිතනවා. ඉතින් බලන්නකො මේ සැන්ඩ්විච් එක දිහා. හම්බෝ මේකේ ලොකු. ඉතින් 20කට විතර කන්න පුළුවන් පට්ට දැවැන්ත සැන්ඩ්විච් එකක් හදන හැටි තමයි ඔයා මේ දකින්නේ. ඉතින් බලද්දිත් කටට පොඩ්ඩක් කෙලවුරුනා නේද? ඉතින් බලන්නකො මේකේ සයිස් එක. යෝධයෙක්ට වගේ හදන්න. ඉතින් ඉස්සෙල්ලාම ඉතින් මිනිස්සුගේ ඔළුවක් කියලා නේද? නෑ මේක ඉතාමත් රසවත් ඇපල් පුඩින් එකක්. බැලු බැලනට නම් මිනිස්සුගේ ඔළුවක් වගේ වුණාට මේක ඉතාමත් රසවත් ඇපල් පුඩින් එකක්. ඉතින් කවුද මේ කෑම කන්නේ යාළුවෝ බලන්න? තාම දැක්කේ නෑ නේද? තව චුට්ටක් ඉන්න. ඕ දැක්කනේ කිඹුල්තරේ සයිස් එක. ඉතින් මෙයා දැන් උදේ ආහාරය කන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මෙයාගේ සයිස් එකවා තාම දැක්කේ නෑ. චුට්ටක් ඉන්නකො මෙයා ගොඩන එක. දැක්කනේ සයිස් එක. සාමාන්‍යයෙන් අඩි 10කටත් වඩා විශාල කිඹුල්තරියෙක්. ඉතින් පොඩ බලන්නකො මේ ලෝධී ගුලියක් වගේ වක්‍රන මොනවද කියලා. ඉතින් ඔබ මේ දකින්නේ වීදුරු බාණ්ඩ හදන හැටි. ඉතින් හරියම ආශ්චර්යජනක දනකයි නේද? ඉතින් අපිට ලැබෙන සියලුම වීදුරු බාණ්ඩ වීදුරු උපකරණ හැදෙන්නේ මෙන්න මේ ආකාරයට. ඉතින් බලන්න කොච්චර අපූර්වද කියලා. ඉතින් දැන් මේ හදන්න මොකෙක් වගේ කියලාද හිතෙන්නේ? බලන්නකො. ඉතාමත් ලක්ෂණ අශ්වයෙක් හදන හැටි මේ වීදුරු වලින්. ඉතින් රස කර කර කෑවට චොකලට් හදන ප්‍රොසෙස් එක ඔයා මීට කලින් දැකලා තියෙනවා. ඉතින් ඔයා ඔය රස කර කර කන චොකලට් එක මෙන්න මේ වගේ සංකීර්ණ ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි ඔයාගේ අතට එන්නේ.
ඉතින් බැලූ බැල්මන්න පේන්නෙත් පොඩි වැලි මාලිගාවක් හදනවා වගේ නේද? නෑ නෑ වීඩියෝ එක ඉවරනකම් පොඩ්ඩක් ඉන්නකෝ. මේවා දකින්නේ ලෝකේ ලොකුම වැලි මාලිගාවක් කිව්වොත් ඔය විශ්වාස කරනවද? ඔව් ඔයාට ඇහුණ එක හරි. ඔබ මේ දකින්නේ ලෝකේ ලොකුම වැලි මාලිගාව. බනිස් කාලා තිබ්බට මෙච්චර විශාල බනිස්සයක් වා ජීවිතේට කාලා දිනවද? ඉතින් බලන්නකො අඩි 4ක් විතර විශාල බනිස් එකක් තමයි මෙයා මෙන්න මේ විදිහට කණ්ඩ යන්නේ. ඔබ මේ දැන් දකින්නේ ලෝකයේ විශාලතම බුද්ධ ප්‍රතිමාව. ඉතින් මේක පිහිටලා තියෙන්නේ චීනයේ.